සුබ දවසක්. මට චව් ගෙඩි 3ක් හම්බුණා මගේ චීන යාළුවෙක්ගෙන්. ඉතින් මං හිතුවා එකක් අරගෙන ඒකෙන් මැල්ලුමක් හදන්න කියලා. ඉස්සෙල්ලාම මම මේ ගෙඩි දෙක හොඳට හොදගත්තා. පොතු වරින් නැතුව ගන්න නිසා ටිකක් වැඩිපුරත් එක්කම හොදගත්තා. ඊළඟට ඒක දෙකට කපලා ගස්ලව් මැල්ලුම් හදන විදිහට චව් ගෙඩිය කපාගෙන ඇටෙත් ඒකටම එකතු කරගත්තා. සමහරු ඇටේ විසි කරනවා. ඒ වුණාට මම නම් ගන්නවා හීනියට කපලා දාපුවාම පිටිගතියට හොඳට තියෙනවා. ඒකේ මැල්ලුමට රසයකුත් එකතු වෙනවා. ඊට පස්සේ භාජනයකට ඒ කපාගත්ත චව් ටික දාලා ලුණුයි කහයි ලුණුයි රම්පෙයි වතුර මේසෙ ඇඳි 3ක් විතර දාලා ලිපේ තියලා චව් ටික බෙරි නොවි තියාගන්න ඕනේ හින්දා යන්තම් රත් වේගෙන එනකොට මම එකතු කරනවා පෝල් තෙල් ටිකක්. ඒකෙන් පොත්තේ තියෙන කොළ පාට ගතියත් ඒ විදිහටම තියෙන්නේ උදව් වෙනවා. ඊළඟට මැල්ලුමට අවශ්‍ය පෝල් මිශ්‍රණය හදාගමු. ඒකට සුදු ලුණු බික් දෙකක්, රතු ලුණු ගෙඩි කාලක් විතර, පොල් කෝප් කාලක් විතර, ගම්මිරිස් තේ හැඳි භාගයක් විතර, කහ කලිනුත් දැම්මේ හින්දා තේ හැඳි කාලක් විතර දාලා අඹරගෙන පැත්තකින් තියාගත්තා. දැන් විනාඩි 15ක් විතර ගිහිල්ලා දැන් චව් එක හොඳට තැම්බිලා. මම දැන් ඒක චව් ටික වෙනම භාජනයකට අයින් කරලා ඒ භාජනයේම සෝදලා අරන් ඒකට තෙල් මේස හැඳි දෙකක් විතර දාලා රත් වෙනකොට අබ වේලිච්ච මිරිස් කරල් දෙකක් හරි කරලක් හරි කරපිංච ඒ ටික දාලා රත් වෙනකොට අර මිශ්‍ර කරපු පොල් ටිකත් අරගෙන ඒකටම එකතු කරලා තෙලෙන් ටිකක් තැම්බෙන්න තියන්න ඕනේ. ඒ තැම්බුණාට පස්සේ චව් ටිකත් ඒකටම දාලා මිශ්‍ර කරලා හොඳට තව විනාඩි 2ක් 3ක් විතර තියලා බාගත්තාම හරි. ඇත්තටම ගස් ලැබු මැල්ලුම් හැදුවා වගේ හොඳ රසට තියෙනවා. මං හිතනවා ඔයගොල්ලොත් හදලා බලලා කමෙන්ට් එකක් දායි කියලා. බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. තව වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු.